දහතුන් වන කතාව කියමි පොළොව වසා ඇති මහගල් පර්වත මත වැල් වගාව කර දියඇලි කරවීම ගැනයි. වැල් වගාව වශයෙන් වැල් දොඩම් ආදී පළතුරු වර්ගද එළවලු වැල් වර්ගද බොහෝ ජාති තිබේ. කාලය කා නොදමන මිනිසුන් ළඟ මේවැනි අදහස් බොහෝ තිබේ. පොලිතින් මළුවල පැලයක් සිටුවා හිතා හදාගන්න මිනිසුන්ගේ හදවත්වල හුස්මට ඉඩක් ලබාදිය යුතු වෙනවා. කුරිරු කමේ දුෂ්ට ක්‍රියාවන් නැති නොකරනු තවදුරටත් ගස් ලැබූ කරටි යත් අමුවෙන් කන මේ කාලේ බොහෝම ළඟ ඇත ආහාර හිඟයක්. මිනිස්සුන් යන විට ගෙනියන්නේ නැත කිසිම දෙයක්. නොමැරී සිටීමට ක්‍රමය නීති හදාගත් අය සැලකිය යුතුයි එයත්. 14ට කියමි හීතල වදුලක් වන වගාවත් අවශ්‍ය තැන්වල නිර්මාණය කර ගනිමු. නිකරුණේ ඇති හිස් බිමක් තෝරාගෙන සොයාගෙන ගංගා ඇලදොල සහිත නිර්මාණිත වියන් පලස් එළමු. වනාන්තරවලින් ජීවය ප්‍රාණය ගෙන එනවා. ලෙඩ දුක් වසංගත නැති වෙනවා. කොරෝනා වසංගත කාලය සිහි කරමු. නිර්මාණිත එම වන වගාවේ ගිමන් හලක් හදමු. ගිමන් හලක් සදමු. දෙවිය බුදුන් සිටිනා තැනකින් වනාන්තරයේ මිනිසුන්ට තහනම් නැති අවසරපත් හැටියට ගස්වැල් මල් වලට හානි නොකරනු යන පොරොන්දු පත්‍රය පමණක් ලබා දී ඇති හැකි අයට දීමනාවක් දීමට පින්තාලිය අසලින් පින් කැටයක් තබමු. සතුටු අයහට පැලයක් සිටවන්න ඉඩ පහසුව සදමු. 15 අංකයේ ඇත්තේ ගම්මාන ආශ්‍රිතව මූකලානක් තිබිය යුතුයි. මිනිසුන් හට අවශ්‍ය වුණාම වේවැලක් බටලියක් සොයාගෙන ඇවිත් කූඩයක් වියන්නට වැටකෙయ్యා කපාගෙන ඇවිත් පැදුරක් වට්ටියක් පෙට්ටියක් වියා ගන්නට ඉපලක් කෝටුවක් කුදලු මිටක් කපා ගැනීමට කුරුල්ලන්ට දරුවන් හට කැලෑ පළතුරක් රස බලන්නට වෙසක් කාලයට බටලියක් උණ ගහක් සොයාගෙන ඇවිත් වෙසක් කූඩු හදන්නට බඩවැටි සාක වඳ වී යනවාට දන් මාදන් හිඹුටු මොර පැණිපේර වඳ වී යනවාට නැති බැරි වෙලාවකට කොස් ගෙඩියක් දෙල් ගෙඩියක් සපයා ගන්නට වැල් අල වර්ගත් වල් දෙල් ගොරකාගස් හල්ගස් පවතින්නට බෙහෙතකට දල්ලක් මුලක් කොලයක් සොයා ගන්නට ගම ආශ්‍රිත කුඩා වනලැහැබක් මූකලානක් නිර්මාණය කරන්න ඕනෑමයි. පිරිසිදු වතුර ටිකක් බීනාගෙන පිරිසිදු හුස්මක් ගෙන ජීවත් වන්නට ගම ආශ්‍රිත මූකලානක් තිබිය යුතුයි. පසුගිය වසංගත කොරෝනා කාලය සිහි කරමු. ජීවත් වන්නට හවුහරණක් නැති ගෙයක් දොරක් නැති අයට මොනතරම් දුක් කරදර විඳින්න සිදු වුණාද? ගමට පමණක් නොවේ නගරයටත් මූකලානක් තිබෙයි නම් විවේකීව ඉන්නට හෝ මහ වැඩ කළ හැකි විස්ම කර්ම මිනිසුන් තව බොහෝ කලක් ජීවත් වී ලෝකය ලස්සන කරනු ඇති. දිනෙන් දින විශාල වන කොන්ක්‍රීට් වනාතරවලට හසු වී තව දුරටත් පව් නොගෙවා ජීවිතවලට වද නොදී සැනසිලිදායක උද්‍යාන වන වගා ජීවිතවලට හුරු පුරුදු වෙමු.